හෙලෝ කොහොමද? අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම කලින් වීඩියෝ එක කරේ බේබි shopping කරලා මොනවාද බබාට ඕන දේවල් අපි අරගත්තේ කියලා වීඩියෝ එක ගිහින් බලන්න බැලුවේ නැත්නම් ඔයගලන්ට ඕන වෙන ගොඩක් දේවල් එකේ තියෙයි කියලා මං හිතනවා. ගොඩක් දුරට මේ වීඩියෝස් බලන්නේ ප්‍රෙග්නන්ට් අම්මලානේ. ඉතින් ඒ කලින් වීඩියෝ එකේ තියෙනවා අපි බේබි shopping කරලා ගත්ත දේවල්. ඔයගලන්ට මිස් වෙලා තියෙන දේවල් එකකින් දැනගන්න පුළුවන් සහ දන්න අය මට මිස් වෙලා තියෙන දේවල් එකේ කමෙන්ට් කරගෙන යන්න. ඉතින් අද අරන් ආ වීඩියෝ එක තමයි බබාට වගේම බබාගේ අම්මටත් ඕන දේවල් තියෙනවා. ඒවා අපි අනිවාර්යෙන් අරගන්න ඕනි. ඉතින් මම වීඩියෝස් බලලා අත්දැකීම් තියෙන එකෙන් අහලා එතකොට ඒ වගේ පොඩි රිසර්ච් එකක් කරලා අනිවාර්යෙන් ඕන වෙන දේවල් ලිස්ට් එකක් මමත් හදාගෙන අපිත් ඒ බඩ ටික අරගත්තා. ඉතින් ගත්ත මොනවද කියලා ඔයගලන්ට පෙන්වන්න යන්නේ. මේකෙත් ඔයගොල්ලෝ බලන්න ඕනි මේකෙන් අනිවාර්යයෙන්ම ඔයගලන්ට ඕන දේවල් මොනවද කියලා ඒ බලලා අරගන්න. ඒ වගේම තමයි මෙතන මට මිස් වෙලා තියෙන දේවල් තියෙනවා නම් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. එතකොට මේ වීඩියෝ එක බලන අයට ඒක උදව්වක් වෙයි, මටත් උදව්වක් වෙයි. අනිත් දේ තමයි මෙතන තියෙන හැමදේම ඔයගොල්ලෝ ගන්න ඕනේ කියලා දෙයක් නැහැ. හැබැයි අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. ඒව ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අරගන්න. ඉතින් ඒකම කියන්නම් මං ගත්ත දේවල් වලට අමතරව මෙතන පෙන්වන්න බැරි දේවලුත් තියෙනවා. ඒ කියන්නේ මට මෙතන පෙන්වන්න මල් ළඟ නැති දේවල් තියෙනවා. ඒවා කබඩ්ස් වල එහෙම තියෙන්නේ. ඒවත් මම කියන්නම්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ප්‍රයිවට් ගවර්න්මන්ට් හොස්පිටල් දෙක අනුව ඔයගොල්ලෝ ගෙනියන දේවල් ටික වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මම යන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකකට. එතකොට ගවර්න්මන්ට් යන අයට මේ ලිස්ට් එකෙන් සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ දෙක ඔයගොල්ලෝ චුට්ටක් හොයලා බලලා වෙනස බලලා ඔයාලට ඕන දේවල් වෙනස් කරගන්න. ඉතින් ඔය විදිහට තමයි වීඩියෝ එක පටන් ගමු. ඉක්මනට පෙන්නගෙන යන්නම් අරන් තියෙන ඒවා. බබාට ගත්ත තරම් බඩු ඇත්තටම අම්මට නැහැ. ඉතින් මොනවද ගත්තේ කියලා අපි බලමු. හරි. මුලින්ම තියෙනවා මුලින්ම තමයි මේක අනිවාර්යෙන් ගෙනියන්න ඕන දෙයක් ෆ්ලාස්ක් එකක්. මොකද බබාට කිරි දෙනකොට එහෙම ගොඩක් වෙලාවට අපිට උණු වතුර බොන්න කියනවා. ඉතින් ඒ නිසා උණු වතුර බෝතලයක් අපි ළඟ තියෙන්න ඕනේ. ගෙදර තියෙනවා නම් ඒක අරගෙන යන්න. ගොඩක් දුරට අර ලොකු ඒවා උස්සගෙන යන්න ඕනේ නැහැ. පොඩි එකක් තියෙනවා නම් ඒක අරගෙන යන්න. තව දෙයක් තමයි උණු වතුර ඕන වෙනවා. තව දැන් බබා කක්කිචු දැම්මහම යාව අර කොටන් බෝල්ස් වලින් සුද්ධ කරනකොට අපිට ඕනලා උණු වතුර. ඒකට අපි ලිඩ් එකක් තියෙන පොඩි බෝල් එකක් වගේ එකක් අරන් යන එක හොඳයි. එතකොට ලාවට රස්නේ උණු වතුර එකට දාලා කොටන් බෝල්ස් වලින් තමයි බබාව සුද්ධ කරන්නේ. ඉතින් ඒකටත් උණු වතුර ඕනේ. එතකොට මේ කොහොමත් ෆ්ලාස්ක් එකක් ඕන වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඒක අරන් යන්න අනිවාර්යයෙන්ම. ඒක ගොඩක් දුරට තියෙන අනිවාර්ය බඩු ලිස්ට් එකේ. ඊළඟට මේ තමයි අම්මගේ ටවල් එක. ඔයාලා ටවල් එකක් තියෙනවා නම් එහෙම හොඳට හොදලා පිරිසිදු කරලා අරගෙන යන්න. ඉතින් මමත් ගත්ත ටවල් එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා චීත්ත 3ක්. හරිද? චීත්ත 3ක් තියෙනවා. ටිකක් ලා පාටවල වලින් ගේන්න කියලා තමයි කියන්නේ. මොකද බ්ලීඩ් වීම වෙන්න පුළුවන්. එතකොට නර්ස්ලට ඒක අඳුර ගන්න අමාරු වෙන තද පාටවල් සාමාන්‍යයෙන් අපි අරන් යන්නේ නැහැ හොස්පිටල් එකට යනකොට. එතකොට මේ වගේ ලා පාටවල් දෙකකින් චීත්ත දෙකක් තියෙනවා. ඒ වගේම සුදු පාට චීත්තයක් මම අරගත්තා. සුදු චීත්තයක්. එතකොට මේ සුදු චීත්ත මම අරගත්තේ ගොඩක් තියටර් එකට යනකොට සුදු පාට චීත්තේ බෙඩ් ජැකට් එක අඳන් යන එක හොඳයි. සාමාන්‍යයෙන් තියටර් බෑග් එකට මේ දාන්නේ සුදු කිට් එක. ඉතින් ඒ නිසා මම සුදු පාටිනුත් චීත්තයක් ගත්තා. ඊට පස්සේ මේක රැප් රවුන්ඩ් එකක්. ඒ කියන්නේ චීත්තයක්ම නෙවෙයි පටියත් එක්ක ගැට ගන්න පුළුවන් එකක්. අපි හිතමු මේ වෙලාවේ තත්ත්වය අනුව චීත්තේ ගැට ගහ ඉන්න අමාරු තත්ත්වයක් නම් තියෙන්නේ මගේ සීස එක කරොත් මගේ තුවාලේ ඒ වගේ තත්ත්වයක් නම් තියෙන්නේ. ඒතකොට මට මේ රැප් රවුන්ඩ් එකක් තියෙන එක ලේසි. ඒතකොට
චීත් එකක් සහ මේ රැප් රවුන්ඩ් කියන ඔප්ෂන් දෙකටම මම ලෑස්ති වෙලා ඉන්නේ. ඒ වගේම මේ සුදු චීත්තෙත් තියෙනවා. එතකොට චීත්ත 3ක් තියෙනවා. ලා පාටවල් වලින් සුදු චීත්තෙකුත් තියෙනවා. එතකොට ඔක්කොම චීත්ත 4යි. රැප් රවුන්ඩ් එකත් එක්ක තමයි මම චීත්තේ කියලා කිව්වේ. ලා පාටවල් වලින් චීත්ත 2ක් තියෙනවා. ඊට පස්සේ රැප් රවුන්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා සුදු පාට චීත්තේ. එතකොට මේකට සමහර අය එකතු කරගන්නවා ෆ්‍රන්ට් ඕපන් නයිට් ඩ්‍රෙසස් තියෙනවානේ. එතකොට බබාට කිරි දෙන්න ලේසි, ෆීඩ් කරද්දි ලේසි වෙන නිසා ෆ්‍රන්ට් එක ඕපන් නයිට් ඩ්‍රෙස් තියෙනවා. ඒවා අපි බඩු ගන්න ගියාම මේ ෂොප් වල තියෙනවා. සාමාන්‍යයෙන් මැටර්නිටි සෙක්ෂන් එකේ තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් එහෙම එකක් ගන්නත් පුළුවන්. චීත්තේ බෙඩ් ජැකට් එක අඳින්න කරදරයි නම් ඒ වගේ එකකට යන්නත් පුළුවන්. ඉතින් ওই ටික තියෙනවා ඇඳුම් ගොඩේ. ඊට පස්සේ ඊළඟට හරි ඊට පස්සේ යමු බෙඩ් ජැකට්ස් වලට. බෙඩ් ජැකට් දැන් මම කියවනේ ගොඩක් අය තියටර් එකට යනකොට සුදු කිට් එක මේ ඇඳලා යනවා කියන්නේ චීත්තයක් රැප් රවුන්ඩ් එකක් වයිට් කලර් එකකින් ඒ වගේම ඒකට ගැලපෙන බෙඩ් ජැකට්. එතකොට බෙඩ් ජැකට්ස් උත් මගේ මෙතන සුදු පාටින් 2ක් තියෙනවා. ඊට පස්සේ තව මේ වගේ 2ක් තියෙනවා. ඊට පස්සේ අර මං කිව්ව රැප් රවුන්ඩ් එකේ ඒකට ආපු බෙඩ් ජැකට් එක තියෙනවා. එතකොට ඔය විදිහට මගේ මෙතන කොම බෙඩ් ජැකට් 5ක් තියෙනවා මේ වගේ. එතකොට කවුන්ට් එක හරියටම කොච්චරක් ඕන වෙයිද කියන්න දන්නේ නැහනේ. කොහොමත් දැන් මම කිව්ව මෙතන බෙඩ් ජැකට් සහ මෙතන චීත් සෙට් එකෙන් එක කිට් එකක් යනවා අනිවාර්යයෙන්ම තියටර් එකට. එතකොට තියටර් බෑග් එක හදනකොට ඕගොල්ලෝ මේකෙන් එක චීත් එකකුයි මෙතනින් එක බෙඩ් ජැකට් එකකුයි අරගෙන තියටර් බෑග් එකට දාන්න. අම්මගේ තියටර් බෑග් එකට වෙන් කරද්දි දාන්න. ඒ විදිහට දැනට මම එහෙම වෙන් කරලා නැහැ. බඩු ගත්ත ඒව තමයි මේ පෙන්වන්නේ. ඊට පස්සේ වැදගත්ම දෙයක් තමයි මැටර්නිටි පෑන්ට්ස්. එතකොට සීස කට් එකක් වුණොත් ඔයාලට සාමාන්‍ය නෝමල් ඔයාලා හඳපු මේ නෝමල් පෑන්ටිස් අඳින්න බෑ. ඒකට මම ගත්තා මේක ගත්තේ ඔයාලට ප්ලේස් එක කියනවා එලිගන්ට් ස්මෝකර්ස් එකෙන්. එලිගන්ට් ස්මෝකර්ස් එකේ තියෙනවා මැටර්නිටි පෑන්ට්ස්. එතකොට මම සයිස් එක තියෙන ලොකුම එක අරගත්තා. එතකොට මේක XXL උනේ. මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මේ වගේ බටන් එකක් තියෙනවා. බැරි වෙලා හරි අපිට පෑන්ට් එක ලොකුයි නම් එතනින් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. එතකොට මැටීරියල් එකත් කම්ෆර්ටබල්. ඉතින් සයිස් එක තිබ්බ ලොකුම එකකින් අරගත්ත. කොහොමත් ඩෙලිවරි එක කරාම මට ඒ වෙලාවේ තියෙන අපහසුතාවය අනුව මම ඒ වෙලාවට ඇඩ්ජස්ට් කරගන්න බලාගෙන මැටර්නිටි පෑන්ට්ස් ගත්ත 5ක්. ඒ වගේම තමයි මම දැක්ක ගොඩක් අය කියලා තියෙනවා මේ කියන්නේ බ්ලීඩ් වෙනවනේ ඩෙලිවරි එකෙන් පස්සේ බ්ලීඩ් වෙන නිසා පෑන්ටිස් නම් අරන් යන්න කියලා වැඩිපුර. එතකොට මම මේ වගේ මට 5ක් ඒ වගේම නෝමල් පෑන්ටිස් උත් 5ක් අරගෙන යනවා. මොකද මේවා බැරි වෙලා හරි මදි වුණොත් හස්බන්ඩ්ට හොයන්න යන්න කියන්න කරදරයි වෙලට. මොකද අපි ගෙවල් වල ගොඩක් දුර හොස්පිටල් එක තියෙන. ඉතින් අපි මේවා වැඩියෙන් අරන් ගියට කමක් නැහැ. අනවශ්‍ය දේවල් බෑග් එකෙන් අයින් කරලා වැදගත් දේවල් වැඩියෙන් ගෙනියන්න, අනවශ්‍ය වෙයි කියලා හිතන දේවල් බෑගින් අයින් කරලා. ඉතින් මම එතකොට ඊට පස්සේ අනිවාර්යයෙන්ම තව දෙයක් තමයි මේ ළඟට තියෙන එක. මේ තියෙන නර්සින් බ්‍රා මැටර්නිටි බ්‍රා කියලා කියනවා. එතන මේකේ ලේසිය තමයි ෆ්‍රන්ට් ඕපන් එකක් තියෙන එක. ෆීඩ් කරද්දි ලේසි. මේ තියෙන මෙන්න මෙතනින් මෙහෙම ඕපන් කරලා බබාට ෆීඩ් කරන්න තියෙන මේකේ මේ පැත්තේ ලේබල් එකක් ගහලා මේක තමයි ෆ්‍රන්ට් එක. එතකොට මෙතනින් මෙන්න මේක ගලවලා මෙහෙම ඕපන් කරලා තමයි බබාට ෆීඩ් කරන්න තියෙන්නේ. ඒතර ෆ්‍රන්ට් ඕපන් එකක් තියෙනවා ලේසි.
ඉතින් අනිවාර්යයෙන්ම නර්සිම් බ්‍රා නම් අවශ්‍යයි ඕනේ වෙනවා. ඉතින් ඩිලි සාමාන්‍යයෙන් පැය දෙකෙන් දෙකට වගේ බබාට ෆීඩ් කරන්න ඕනේ. එතකොට අපහසු අන්ඩර්වෙයා සඳහන් ඉන්න නැතුව මේ වගේ ඔප්ෂන් එකකට යනකොට හොඳයි. මම සීරියම් බ්‍රාසුත් ගත්තා 5ක් මෝන වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒනට 5ක් අරගත්තා. ඒකත් අරන් යනවා. ඊට පස්සේ තවත් වැදගත් දෙයක් තමයි මේක. එතකොට අනිවාර්යෙන් ලූප් පැඩ්ස් අරගෙන යන්න ඕනේ. මෙතන මම පෙන්නන්නේ එක පැකට් එකයි. උනට මගේ පැකට්ස් දෙකක් තියෙනවා. ඕගොල්ලෝ යන හොස්පිටල් එකත් අනුව වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් ප්‍රයිවට් හොස්පිටල් වල will be provided කියලා ලිස්ට් එකේ තියෙනවා. හැබැයි මම අරගෙන යනවා එකක්. මේකට දැන් සාමාන්‍යයෙන් මේකට ඉන වටේ බඳින පටියක් අරන් යන්න ඕනි. ඒ පටියත් එක්ක තමයි මේක අපිට අන්දන්නේ. ඩෙලිවරි එකකින් පස්සේ මේ දෙක මේ කියන්නේ ලූප් එකට ලූප් පෑඩ් එක අපි ගෙනියන ඉන වටේ බඳින පටියට තමයි ඒගොල්ලෝ අන්දන්නේ. ඉතින් සමහර අය කියලා තියෙනවා ලූප් පෑඩ් එක ටිකක් ඒ වෙලට කරදරයි එහෙම කියලා. ඉතින් ඒ නිසා මම මගේ normal option එකටත් ගියා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පීරියඩ් හැදුනහම ඔයගොල්ලෝ පාවිච්චි කරන නැප්කින් එක තියෙනවනේ. මේකිනුත් පැකට් එකක් හරි ඔයාලට හිතන ප්‍රමාණය අරන් යන්න. මොකද ගොඩක් අය කියන්නේ දැන් ඩෙලිවරි එක ඉවරෙච්ච ගමන්ම ඒ නර්ස්ලා ඔයාලට අර ඉන වටේ බඳින පටිය දාලා මේක අන්දලා එහෙම වලව එවනවා. හැබැයි ටිකක් වෙලා යද්දි වට ඒක අමාරු නම් එහෙම නර්ස්ලාට කියලා ඔයාලගේ ඔප්ෂන් එක මාරු කරගන්න පුළුවන්. ඒ වගේ වෙලාවට තමයි මේක ඕන වෙන්නේ. එතකොට ඔයාලා අරන් ගිහින් තිබ්බොත් ලේසි. ඉතින් මේ වගේ කැමැති පැකට්ස් ප්‍රමාණය ඔයගොල්ලෝ බලලා අරන් යන්න. ඊට පස්සේ මේකත් හරිම වටින දෙයක්. disposable breast pads ගොඩක් වෙලාවට අපේ නිපල්ස් වලින් කිරි ලීක් වෙනවා. එතකොට ඇඳුම් වල ගොඩක් ගෑවිලා ඒ වගේ එහෙම වෙනවා. ඒ නිසා breast pads තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර අය breast milk collectors පාවිච්චි කරනවා. දැන් මම එහෙම ඔප්ෂන් එකකට යන්නේ නැහැ. මම ගත්තා මෙන්න මේ Sundialight මේ බ්‍රෑන්ඩ් එක තිබ්බේ මේක elegant smokers එකේ. මේක BPA free 24 pieces තියෙනවා. එතකොට මුලින්ම මේක අරගත්තා. ඊට පස්සේ තව ඕන වෙනවද නැත්ද කියන ඒ තත්ත්වය අනුව තව අරගන්නවා. මේක තමයි හොස්පිටල් එකට මේකෙන් ටිකක් අරන් යනවා. මේක 24ක් තියෙනවානේ. මේකෙන් 10ක් වගේ හිතලා බලලා අරන් යනවා. එතකොට අර කිරි ලීක් වෙන නිසා ඒක ඇඳුම් වල ගෑවිලා එහෙම වෙනවට තමයි මේ පාවිච්චි කරන්නේ. මේක disposable. තව තියෙනවා washable breast pads උත්. ඒක අර හොස්පිටල් එකේ ඉන්න වෙලාවට ඒක කරදරයි. හොදලා ඒක ආයෙ පාවිච්චි කරන්න එහෙම. ඒ නිසා මේක තමයි හොස්පිටල් එකට ගෙනියන්න අරගත්තේ disposable එක. හැබැයි washable එක ගෙදර ඕගොල්ලන්ගේ පාවිච්චියට ඔයාලට අරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක breast milk store කරලා තියන්න පුළුවන් bags. මේක Falin brand එකේ. මේකත් ගත්තේ elegant smokers එකෙන්. ඔන්ලයින් උත් ගන්න තිබුණා. ඔන්ලයින් උත් මේක හොයාගන්න තිබ්බා. ඒතකොට මේක BPA free බෑග් එකට ඩබල් සිප්ලොක් එනවා. මොකද breast milk can ටිකක් හොඳටම පරිස්සම් කරන්න ඕන දෙයක්. එතකොට තව මේ බෑග් එක අර මේ බොටම් එක තියෙන විදිහත් එක්ක බෑග් එක හිටවල තියන්න පුළුවන්. දැන් ෆ්‍රිජ් එකේ අපි අහුරනවා නම් බෑග් එක මෙහෙම උඩ අතට හිටවල තියන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මේ ඉස්සරහා තියෙනවා මේ ලියන්න පුළුවන්. රෙකෝඩ් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි කිරි ගත්තේ කීයටද මේ ටයිම් එක දිනේ ඒව මාක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් breast milk පාවිච්චි කරන්න පුළුවන් කාල සීමාවක් තියෙනවා. ඒ නිසා තමයි රෙකෝඩ් කරන්න ඒ විදිහට තියෙන්නේ. මේකත් පාවිච්චි වෙන විදිහ කොහොම වෙයිද දන්නේ. හැබැයි අපේ ඔප්ෂන් එකක් තියෙනවා. අපි දෙන්නගේ ඔප්ෂන් එකක් තියෙනවා. පුළුවන් වෙලාවට
බබාව කිරි බෝතලේ කිරි බොන්න හුරු කරවන්න. එතකොට බොටල් එකට කිරි අරන් දෙන්න පුළුවන් විදිහට මිල්ක් ස්ටෝ කරලා තියන්න. මිල්ක් ස්ටෝ කරලා තියන්න. try එකක් දෙනවා. ඒක කරලා බලන්න තමයි අපි මේක අරගත්තේ. එතකොට මේකේ බෑග් 22ක් තියෙනවා. බෑග් 22ක් තියෙනවා. පොඩි එකක් අරගත්තේ සමහර විට මේ ඔප්ෂන් එක අපිට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ බ්‍රෙස්ට් මිල්ක් අරගෙන ස්ටෝ කරලා තියලා ආයේ ඒක මේ බෑග් එක කිරි තියෙන බෑග් එක ලා වතුරේ බස්සලා තියන්න ඕනේ. එතකොට මේක normal room temperature එකට එනවා කිරි ටික. ඊට පස්සේ බොටල් එකට දාලා තමයි බබාට ෆීඩ් කරන්නේ. ඔන්න ඔය විදිහ තමයි සාමාන්‍යයෙන් අපි ස්ටෝ කරලා කිරි දෙනවා නම් කරන්නේ. ඉතින් වීඩියෝස් එහෙම බලලා ඒක ඒ විදිය හොඳයිද කියලා අපි කතා වෙලා තමයි මේ ඔප්ෂන් එකට ගියේ. හැබැයි පුළුවන් තරම් බබාව ස්කින් ටු ස්කින් තියාගෙන ෆීඩ් කරන එක තමයි හොඳම ඔප්ෂන් එක. හැබැයි මේ විදිහත් අපි try කරලා බලනවා. ඉතින් ඒකට තමයි ස්ටෝරේජ් බෑග්ස් ගත්තේ. ඊට පස්සේ තව මේකේ ප්‍රයිස් එක කිව්වොත් මේක 2100යි. මිල්ක් ස්ටෝරේජ් බෑග් තියෙනවා 22ක්. ගාණ 2100යි. බ්‍රෑන්ඩ් එක ෆාලින්. හරිද? BPA free. ඔක තමයි ඒකේ විස්තරේ. ඊට පස්සේ මෙන්න මේක. මේකත් වැදගත් දෙයක් අපේ ලිස්ට් එකට එකතු වුණා. අපි ගොඩාක් හොයලා බැලුවා ඔන්ලයින් කියන්නේ බඩු ගන්න යන්න කලින් ගොඩාක් හොයලා බැලුවා. සාමාන්‍යයෙන් බ්‍රෙස්ට් පම්ප් තියෙනවා. මැනුවලි අපිට පම්ප් කරන්න පුළුවන්. මැනුවල් බ්‍රෙස්ට් පම්ප් තියෙනවා. තව එකක් තියෙනවා ඉලෙක්ට්‍රිකල් බ්‍රෙස්ට් පම්ප්. ඒවා ගොඩාක් ගණන් සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපිට ඇෆෝඩ් කරන්න බැරි තරමේ ගණන් ඒවා. ඉතින් සාමාන්‍යයෙන් මම ගොඩක් අයගෙන් අහලා බැලුවාම මැනුවල් බ්‍රෙස්ට් පම්ප් එකේ පොඩි ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ ඒක මේ වගේ අපිට ප්‍රෙස් කරන්න පුළුවන්. ඒකෙන් එන ප්‍රෙෂර් එකෙන් බ්‍රෙස්ට් එක මසාජ් වෙනවා. මසාජ් වෙන ගමන්ම කිරි ඒකේ බොටල් එකට එකතු වෙනවා. ඒ විදිහට තමයි කරන්න තියෙන්නේ. ඒකේ අර මේ ප්‍රෙස් කරන්න තියෙන කෑල්ල 360 rotatable. හැබැයි ඒ ඔප්ෂන් එක තිබ්බත් ඒක ගොඩාක් වෙලා ප්‍රෙස් කරද්දි අතට අමාරුයි කියලා කියනවා. ඒ වගේම තමයි ඒ ප්‍රෙස් කරන තරමට කිරි බොටල් එකට එකතු වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් අත්දැකීම් තියෙන කිව්ව දේවල් ඉතින් ඒ නිසා මැනුවල් බ්‍රෙස්ට් පම්ප් එකත් අපි අපේ ඔප්ෂන් එකකින් අයින් කරා. හැබැයි එහෙම කියලා ඉලෙක්ට්‍රික් බ්‍රෙස්ට් පම්ප් වලට යන්නත් අමාරුයි. ඒක අපි සාමාන්‍යයෙන් ලක්ෂ ගානක බඩු ගන්නවනේ මේ වෙලාවේ. එතකොට යන වියදමත් එක්ක අරක ලොකු කොස්ට් එකක් වෙනවා. ඉතින් ඔහොම බ්‍රෙස්ට් පම්ප් එකක් ගන්න ඕනේ කියලා හිතා ඉන්නකොට තව ඔප්ෂන් බැලුවා. ඔයගොල්ලෝ බලන්න Facebook එකේ මාකට් ප්ලේස් එකට ගිහිල්ලා Facebook එකේ මාකට් ප්ලේස් එකේ තියෙන second hand breast pumps manual තියෙනවා electrical දෙකම තියෙනවා. එතකොට ඔතනදී ගණන් අඩු ඒවා අපිට හම්බුණා. හැබැයි අපි ආයෙ කල්පනා කරා සාමාන්‍යයෙන් breast pump කරනවා කියන දේ ඒක ඒගොල්ලෝ පාවිච්චි කරපු දෙයක් කලින්. එතකොට ඒක පොඩක් ආයෙ අපි පාවිච්චිට ගන්නවා කියන එක ටිකක් හොඳ නෑ වගේ දෙයක් හිතුණා. බබාට දෙන කිරි මොනවා වුණත් අපි ඒක කොච්චර මේ සුද්ධ කරලා හොදලා පොඩි අවුලක් හිතුණා හිතට. ඒ නිසා ඔහොම බ්‍රෙස්ට් පම්ප් එක මේ අයින් කරලා බ්‍රෙස්ට් මිල්ක් ස්ටෝරේජ් බ්‍රෙස්ට් මිල්ක් ස්ටෝ කරලා බබාට දෙන වැඩේ අපි අත්හරින මට්ටමේ හිටියා. ඒ කියන්නේ බ්‍රෙස්ට් මිල්ක් අරගෙන ස්ටෝ කරලා බෝතලයට දාලා බබාට දෙන ඒ ඔප්ෂන් එක අපි අයින් කරන තත්ත්වෙම හිටියේ. ඊට පස්සේ අපි මේ බඩු ගන්න ගියාම අපි ගියා Tiny Talks කියන shop එකට. Tiny Talks තියෙනවා පානදුර, කුරුණෑගල, කැලණිය, තව තියෙනවා ගම්පහ. ඔය හැම තැනම branches තියෙනවා. අපි ගියා කැලණියකට. ඒ ගියාම මෙන්න මේක අපි දැක්කා. එතකොට මේක බලද්දි මේක ඉලෙක්ට්‍රික් ප්‍රෙස් පම්ප් එකක්.
මේකට මේක ඕන තැනක අරගෙන යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේකේ කලර්ස් 3ක් එනවා. ඊට පස්සේ BPA free ඔය වගේ මේකේ ගාන උනේ මේකේ ගාන 4650යි. දැන් ගාන දැක්කමත් හිතුණා ගාන අඩුයි. හැබැයි ගාන අඩු නිසා මේකේ ක්වොලිටි එක කොහොමද කියන සැකය අපිට ආවා. ඊට පස්සේ අපි ඕක ගන්නවද නැද්ද හිතිනකොට අපේ ෂොප් එකේ අය මේක එළියට අරගෙන මේක වැඩ කරන හැටි ඔක්කොම කියලා දුන්නා. ඒකේ වීඩියෝ එකක් මම පුළුවන් නම් මේ මම දැන් මේ කියන පාර්ට් එකට පස්සේ ඇඩ් කරන්නම්. ඒගොල්ලෝ වැඩ කරන විදිහ කියලා දුන්නා. ඊට පස්සේ අපි හිතුවා පාවිච්චි කරපු එකක් ගන්නවටත් වඩා අපිට දරන්න පුළුවන් මුදලකට මේක හම්බුණානේ. සහ එයා වැඩ කරන විදිහ කියලා දුන්නානේ අපිට. ඒතර මේක අලුත් එකක් නිසා අපි මේක ගන්නවා කියලා හිතුවා. try කරලා බලනවා කියලා හිතුවා. ඉතින් එහෙම හිතලා තමයි ගත්තේ. ඒතර මේකේ බොටල් එක එනවා. බොටල් එකට මේක තමයි අපේ නිපල් එකට සෙට් කරන්නේ. එතකොට මේකේ මේ බටන්ස් තියෙනවා. මුලින්ම අපේ බ්‍රෙස්ට් එක මසාජ් කරන්න ඕනේ අපි එකෙන්. ඒතර මසාජ් කරලා පම්ප් කරන්න පුළුවන් ලෙවල් එකට අපිට දැනුණාට පස්සේ අපිට පුළුවන් ප්‍රෙෂර් එක අඩු වැඩි කරන්න. ඒ කියන්නේ කිරි එකතු වෙන ප්‍රෙෂර් කිරි එකතු කරන්න මේ ප්‍රෙස් වෙන ප්‍රෙෂර් එක අඩු වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ එහෙම ප්‍රෙස් කරද්දි කිරි මේකට එකතු වෙනවා. මේකට එන ටීට් එකේ සයිස් එක වෙනස් වෙනවා. අපේ බබාගේ අවුරුදු ගානත් එක්ක අපිට ටීට් එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තියෙනවා. ඊළඟට තමයි හරි ඔය ටික තමයි විස්තර ටික. ඉතින් ගොඩක් දුරට බබාට බ්‍රෙස්ට් ෆීඩ් කරනවා. බොහෝ දුරට 95%ක්ම බ්‍රෙස්ට් ෆීඩ් කරනවා. හැබැයි සමහර සිටුේෂන් එන්න පුළුවන්. කිරි එකතු කරලා ඉවරලා බබාට බොටල් එකෙන් දෙන්න වෙන වෙලාවක් එන්න පුළුවන්. සමහරට මට හොඳටම අමාරු වෙලාවක් වෙන්න පුළුවන්. ඒ වගේ මොකක් හරිම අවස්ථාවක් වුණොත් බබාට කිරි නොදී ඉන්න බෑ. එතකොට මේ වගේ ඔප්ෂන් එකක් තියෙන්න ඕනේ. එතකොට බ්‍රෙස්ට් පම්ප් කරා මේ වගේ ස්ටෝ කරා බොටල් එකෙන් බබාට දෙනවා. ඒ වගේ දෙයක් තමයි ඔප්ෂන් එක විදිහට තියෙන්නේ. ඉතින් ඔයාලා try කරලා බලනවා නම් මේකේ බ්‍රෑන්ඩ් එක මදර්ලි කෙයා තමයි බ්‍රෑන්ඩ් එක. ඒ ෂොප් එකේ කිව්වා මේක ගැන no complaints කියලා. ඒ වගේම තමයි මොනවාද manual breast pump එක ගැන complaints ආවා කිව්වා. මේක මේ ප්‍රෙස් කරන තරමට කිරි එකතු වෙන්නේ නැහැ කියලා. මේකෙම තව බ්‍රෑන්ඩ් එකක් තිබ්බා. ඒකට වඩා කට්ටිය මේක අරන් යනවා කියලා කිව්වා. ඒකේ ගාන වැඩි. ඕනනම් එයාලට කියන්න තිබුණා ඒක ගෙනියනවා මේක ගෙනියන්නේ නැහැ කියලා. හැබැයි ඒගොල්ලෝ ගණන් වැඩි එක ගැන කිව්වා. මේ ඒක ගොඩක් අය ගෙනිච්ච අය ඒකේ බෑඩ් කමෙන්ට්ස් තියෙනවා. හැබැයි මේක ගාන අඩු වුණාට බෑඩ් කමෙන්ට්ස් ආවේ නැහැ කියලා කිව්වා. ඉතින් ජෙනුයින් අයිඩියා එක ඒගොල්ලෝ දීපු එක ගැන ඇත්තටම මේ සතුටුයි. Tiny Talks එක ඇත්තටම හොඳ ෂොප් එකක්. ඔයගොල්ලෝ විසිට් කරනවා නම් ගිහිල්ලා බලන්න. මං කිව්ව බ්‍රාන්චස් වල තියෙනවා. ভাইබ්‍රේෂන් එකක් දෙනවා මිස් මේක රතු පාට වෙලා පේනවා. එතකොට ඒ තියෙන්නේ බ්‍රෙස්ට් එකට මසාජ් එකක්. බ්‍රෙස්ට් එක පොඩ්ඩක් දෙමලා උණු වතුරෙන් තවලා මේක මසාජ් කරන්න. මේකේ ස්පීඩ් එක මසාජ් ලෙවල් වැඩි කරගන්න පුළුවන්, අඩු කරගන්න පුළුවන්. මේකෙන් දෙන්නේ මසාජ් එක. ඊට පස්සේ මෙතන තියෙනවා ඩ්‍රොප් එකක්. මේක ඔබන්න ඕනේ. මේකේ බොහොම නිල් පාට වෙනවා. මේක නිල් වෙනවා. ඒ කියන්නේ දැන් පම්ප් වෙනවා. පම්ප් එක වැඩි කරගන්න පුළුවන්. ඒක තේරෙනවා. පම්ප් ලෙවල් එක අඩු කරගන්න පුළුවන්. ඒක වැඩි කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි තියෙන්නේ. මේකෙන් තමයි මසාජ් එක. මේක පම්ප් එක. මේක රතු පාට වෙන්නේ මසාජ්. මේකේ බොහොම නිල් පාට වෙනවා. ඒක තමයි පම්ප් එක. මේකේ කොයි වෙලාවකත් මේ බටේ වොෂ් කරන්නේ නැහැ. බටේ වොෂ් කරන්න එපා. මේකේ එයා එකක් විතරයි යන්නේ. මේකේ ඇල වොෂ් කරන්නේ නැහැ.
මේ ඔක්කොම ස්ටෙරිලයිස් කරාට කමන්නේ. මේක නිකන් අතින් වතුර චුට්ටක් දාලා හොදන්න මේ කෑල්ල කැඩුණොත් පම්පෙන්නේ නැහැ. කොහොමදත් පම්පෙන්නේ නැහැ. මේක නිකන් චුට්ටක් පුෂ් කරගන්න තියෙනවා. ඒ කෑල්ල අරෙන්න අනිත් ඒවා ස්ටෙරිලයිස් කරන්න පුළුවන්. මේ හොදන්න බෑ මේකට වතුර ගියොත් වැඩ කරන්නේ. හරි. ඊට පස්සේ බලමු තා මොනවද තියෙන්නේ කියලා. මේක නර්සින් පිලෝ එක ගත්තා. ඔයාලා බලන්න මම බේබි shopping ගිය වෙලාවේ බේබි shopping කරපු log එක දැම්මා. ඒකේ බබාගේ බඩු ගත්ත තීම් එකමයි මේක. ඒකෙන්ම නර්සින් පිලෝ එක අරගත්තා. ඒකෙත් මම නර්සින් පිලෝ එක පෙන්නුවා මං හිතන්නේ. මේක මේකේ price එක 2950යි. නර්සින් පිලෝ එක හොස්පිටල් එකට අරන් යන්න ඕනි. ෆීඩ් කරද්දී ටිකක් එක ලේසි කියලා කියනවා කට්ටිය. මම කලින් අරගත්ත ප්‍රෙග්නන්සි පිලෝ එකක් ප්‍රෙග්නන්ට් කාලේ නිදා ගන්න අපහසුතාවය ආවට පස්සේ මම ප්‍රෙග්නන්සි පිලෝ එකක් ගත්තා ෆෝචුන් ස්ටෝ කියලා ඔන්ලයින් ස්ටෝ එකකින්. මම ඒකේ Facebook page එකක් මේකේ දාන්නම් වීඩියෝ එකේ. ඒකේ ප්‍රෙග්නන්සි පිලෝ එක උනේ රුපියල් 6000 ගාණක්. 6000 ගාණක් මම ඒක ගත්තේ කොකෝ ඉන්ස්ටෝල්මන්ට් වලට. එතකොට මම ඇත්තටම බයේ හිටියේ සාමාන්‍ය ප්‍රෙග්නන්සි පිලෝ එක ලොකුයිනේ මේගොල්ලෝ කොහොම ඩිලිවර් කරයිද ඒ ප්‍රශ්නේ හිටියා. හැබැයි ගෙදරට ආවා ඒක හරිම සේෆ් විදියට එවලා තිබුණා. මම ප්‍රෙග්නන්සි පිලෝ එකේ ඉමේජ් එකක් මෙතන දාන්නම්. ඒක මේ ඇත්තටම හොඳ ක්වොලිටි එකේ තියෙනවා. ඇත්තටම නිදා ගන්න එකෙන් ගොඩාක් උදව් වුණා. එක එක පැත්තට හැලලා නිදියද්දි අපිට කකුල උඩින් දාගන්න ලේසි වෙන විදිහට ඒ පිලෝ එක හොඳටම හදලා තියෙනවා. ඉතින් මම ඕක ගත්තේ බ්‍රෙස්ට් ෆීඩ් කරන්නත් උදව්වක් වෙන විදිහට. ඒ කියන්නේ මම වීඩියෝස් දැක්ක ප්‍රෙග්නන්සි පිලෝ එකම ඇඟ වටේට දාලා බබාට ෆීඩ් කරනවා. ඉතින් මම ওই ඔප්ෂන් දෙකම ගැන හිතලා මේ නර්සින් පිලෝ එකේ වැඩේත් මේකෙන් වෙනවනේ කියලා හිතලා තමයි ප්‍රෙග්නන්සි පිලෝ එක ගත්තේ. හැබැයි මට පස්සේ තමයි ඔළුවට ආවේ ප්‍රෙග්නන්සි පිලෝ එක උස්සන් යන්න බෑනේ හොස්පිටල් එකට යනකොට. එතකොට නර්සින් පිලෝ එක ඕන වෙනව නේද කියලා. ඉතින් ඒ ඔප්ෂන් එක ඒ විදිහට මේ අයින් වෙද්දී මට නර්සින් පිලෝ එකක් ගන්න වුණා. හරිද? ඊට පස්සේ දැන් මෙන්න මේ තමයි බෙඩ් ෂීට් සුදු පාට බෙඩ් ෂීට් මේ. එතකොට මේකෙන් දෙකක් තියෙනවා. එකක් ඇඳට එලන රෙද්ද අනිත් එක පොරවන රෙද්ද. එතකොට අනිත් එක පොරවන රෙද්ද. මේ රෙදි දෙක ගන්න වෙන්න හේතුව තමයි අපි මාස 5ේදී සාමාන්‍යයෙන් බෑග් එක ලෑස්ති කරනවානේ. එතකොට අපි දන්නේ අපිට ළඟම තියෙන හොස්පිටල් එකට යන්න සිද්ධ වෙයිද? එහෙම නැත්නම් අපි ප්ලෑන් කරපු හොස්පිටල් එකට යන්න වෙයිද කියලා. එතකොට අපිට ළඟම තියෙන රජයේ හොස්පිටල් එකකට යන්න ඕනොත් එතකොට අනිවාර්යෙන් ඒ හොස්පිටල් වල ඇඳට එලන රෙද්දක් සහ පොරවන රෙද්දක් අවශ්‍ය වෙනවා. අවශ්‍ය ප්‍රයිවට් හොස්පිටල් වල නම් ඒ දේවල් ඕන වෙන්නේ නැහැ. හැබැයි මොන ඔප්ෂන් එකකට අපිට ඒ කියන්නේ අපිට එහෙම ළඟම තියෙන රජයේ හොස්පිටල් එකකට යන්න වුණොත් අපි ගාව බෙඩ් ෂීට්ස් තියෙන්න ඕනේ. ඒ නිසා සුදු පාටින් මේ වගේ බෙඩ් ෂීට් දෙකක් අපි මාස 5 හදද්දි බෑග් එකට දාලා තිබුණා. ඉතින් ඒකත් තියෙනවා. ඊට පස්සේ බලමු මෙන්න මේ බෑග් එක. මේකේ තියෙන නිකන් essentials වගේ ඒ කියන්නේ මොන හොස්පිටල් එකකට ගියත් මම මේ බෑග් එක අරන් යනවා කියලා හිතන් ඉන්නේ. ඒ කියන්නේ හිතන් හිටියේ අපි මාස 5 බෑග් එක හදද්දිත් මේ බත් එක අරගෙන තිබ්බේ. එතකොට එකක් මේ අම්මගේ පනාව මං ගාව ඒ කියන්නේ සාමාන්‍යයෙන් යන හැම ගමනම අරන් යනවනේ. මේක මම වෙනම අලුත් පනාවක් අරන් තිබ්බා. ඊට පස්සේ මේ වගේ ප්ලේට්ස් දෙකක් ගත්තා. මේ දෙකක් ගත්ත එකක් තාත්තට එකක් අම්මට එකක් මට.
එකක් හස්බන්ඩ්ට. ඊළඟට මේ ටූත් බ්‍රෂ් දෙක. මේ දෙකත් අලුත් දෙකක්. ඒවා අලුත් ඒවාම වෙනම අරන් තිබ්බේ මේ අපිට හදිස්සියකට මේ හොයා ඉන්න බෑ නේ මගේ බ්‍රෂ් එක කෝ එහෙම කියලා. මේ නිසා බෑග් එකට ඔල්රෙඩි අලුත්ම දෙකක් දාලා තිබ්බා. ඊළඟට මේ සැනිටයිසර් එකක් අනිවාර්යෙන් ගෙනියන්න. ඊළඟට සබන් දාන බොක්ස් එක මේකත් ගත්තේ මාස 5ේදී බෑග් එක හදද්දි තමයි මේක ගත්තේ. මොකද අපි යන හොස්පිටල් එක මොකක් වෙයිද දන්නේ අපිට සබන් කෑල්ලක් මේ දාගන්න පුළුවන් බොක්ස් එකක් ඉතින් අරගත්තා. ඊළඟට මේ සිග්නල් එක මේවා හම්බෙන්නේ ඔයගොල්ලෝ සාමාන්‍ය හොස්පිටල් මේ සාමාන්‍ය හෝටල් වලට ගියාම හෝටල් වල ටොයිලට්‍රීස් වල මේ සෙට් එක තියෙනවා. මේ බ්‍රෂ් එකයි සිග්නල් එක බොඩි වොෂ් එක ඕවා තියෙනවා. එතකොට ඒ වෙලාවක ගෙනාවු එකක් ඔය. ඊළඟට මග්ස් දෙකක්. මේ ඔයාලා හිතන්න ඕනේ නැහැ මේ අලුත්ම මග් දෙකක් අරන් යන්න ඕනි කියලා. ඔයාලා අලුත්ම මග්ස් දෙකක් අරන් යන්න ඕනේ නැහැ. හැබැයි මම අලුත් දෙයක් අරගෙන බෑග් එකට දාලා තිබ්බේ හදිස්සියක් වෙන වෙලාවක ඔල්රෙඩි මේ අපේ බඩ ටික තියෙනවා. ඉතින් ඕවා තමයි අම්මට ඕන බඩ ටික විදිහට අපි අරගත්තේ. තව මේ වීඩියෝ එකේදීම කියන්නම් අම්මට ඕන වෙන බඩු වලට මෙතන මං කියපුවට අමතරව ලිස්ට් එකට එන්න ඕන දේවල් තව මොනවද කියලාත්. ගොඩක් මල් ළඟ තිබ්බ බඩු ටික මම කිව්වා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ගොඩක් අම්මලා කරනවා Excel එකක් වගේ හදාගෙන තමයි බඩු ලිස්ට් එක ගන්න යද්දී යන්නේ. ඉතින් මේ ඒ වගේ එකක් මගෙත් තියෙනවා. ඉතින් ඕක බලාගෙන මම කියන්නම් මෙතනින් මට මිස් වෙච්ච දේවල් තව තියනවාද කියලා. ඔයාලා ගෙනියන්න ඕන ඔයාලගේ එදිනෙදා ඔයගොල්ලෝ ට්‍රිප් එකක් හරි ගමනක් හරි යනකොට ඔයාලා ගෙනියන්න ඔයාලගේ මේ පවුච් එකක් ඇති මොකක් හරි. ඒතකොට ඒකට අනිවාර්යෙන් ඉන්ක්ලූඩ් වෙන්න ඕන ඔයාගේ බ්‍රෂ් එක. එතකොට සිග්නල් එක මම පෙන්නුවා වගේ. ඊට පස්සේ ෂැම්පූ එක වගේ ලොකු බෝතල් ඒව අරගෙන යන්න නැතුව පොඩි බොටල්ස් තියෙනවා මේ කන්ටේනර්ස් තියෙනවා ඒ වගේ එකකට ෂැම්පූ ටිකක් වගේ දාගෙන අරගෙන යන්න. ඊට පස්සේ හෙයා බෑන්ඩ්ස් අරන් යන්න මතක් කරලා. ඔයාලගේ කොණ්ඩේ Tamanට එවිලට ලේසි විදිහකට බැඳ ගන්න පුළුවන් වෙන්න. ඊළඟට වෙට් ටිෂුස් එහෙම නැත්නම් ටිෂුස් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයෙන් අරන් යන්න. මම අර පෙන්නවා වගේ සබන් පෙට්ටිය ගෙනිනා වගේම ඒකට සබන් කෑල්ලකුත් අරගෙන යන්න. ඊළඟට මාස්ක් අනිවාර්යයෙන්ම ගෙනියන්න. ඔයාටයි හස්බන්ඩ්ටයි මාස්ක් අරගෙන යන්න. ඊළඟට ෆේස් වොෂ් ඒව අරගන්න. බොඩි ලෝෂන් ඒවා ඕනනම් අරන් යන්න. පොඩි බොටල්ස් වල දාලා අරන් යන්න. ඊට පස්සේ ලිප් බාම් මවුත් වොෂ් එකක් ගොඩක් වීඩියෝස් වල කියලා තියෙනවා. මොකද ඒ වෙලෙට වොෂ් එකක් දානකම් මේ අම්මා ඉන්න අපහසුතාවයෙන් නම් වොෂ් එකක් දාගන්න බැරි තරම් මවුත් වොෂ් එක ඇත්තටම මේ ලේසි වෙනවා. ඊට පස්සේ තව පින්ස් අරන් යන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ චීත් එහෙම ඇඳ ගන්න අපහසුතාවයක් තියෙනවා නම් 60 කටු පාවිච්චි කරලා ඔයාලා ගෙනිච්ච චීත් හැරි රැප් රවුන්ඩ් එක හරි ඇඳ ගන්න ලේසි. පර්ෆියුම් එක ඩියෝඩරන්ට් ඒ වගේ දේවල් ඔයාලගේ අර පවුච් එකේ දාලා අරගෙන යන්න. ඊට පස්සේ තව හිතන්න ඒ පවුච් එකටම දාලා තියාගෙන රේස් එකක් නෝමල් ඩිලිවරි එකක් හදිස්සි නෝමල් ඩිලිවරි එකක් වුණොත් ඔයාලට රේස් එක ඕන වෙනවා. ඊට පස්සේ වසි බෝතලෙත් ඔයාලගේ බඩු ලිස්ට් එකට දාලා තියාගන්න. ඒක ඩිලිවරි එක අනුව හොස්පිටල් එක අනුව ඒවා වෙනස් වෙනවා. ඊට පස්සේ තව දෙයක් තමයි තියටර් එකේ ගොඩාක් වෙලා ඉන්න උනොත් සාමාන්‍යයෙන් තියටර්ස් ඇතුලේ ගොඩාක් සීතලයි. එතකොට මම සමහර වීඩියෝස් වල දැක්කා ඒගොල්ලෝ සොක්ස් දෙකක් අරන් යනවා තමන්ගේ කකුල් දෙකට දාගන්න. ඒ සීතල දරා ගන්න පුළුවන් ප්‍රමාණය එක එක අම්මලට වෙනස් නේ. එතකොට සමහර අයට සොක්ස් ඕනෙම නැති වෙන්න පුළුවන්. හැබැයි සමහර අයට සොක්ස් ගෙනිච්ච එක ඇත්තටම උදව් වෙච්ච වෙලාවල් තිබුණා. එතකොට ඔයාලගේ බඩුකරට මේස් දෙකක් අනිවාර්යෙන් දාගන්න. ඊට පස්සේ මතක් කරලා අර යන්න ඔයාගේ වොලට් එක ඇතුලේ ඉන්ෂුරන්ස් කාඩ් ID එක ඒවා
තියනවාද කියලා අනිවාර්යෙන් බලන්න. තව දෙයක් එකතු කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දැන් හොස්පිටල් එකට යනකොට දාගෙන ඉන්න ස්ලිපර්ස් දෙක ඔයාලට කම්ෆර්ටබල් නැත්තම් තව ස්ලිපර්ස් දෙකක් ඔයාලට ඒ වෙලෙට අපහසුතාවයෙන් ඉන්න වෙලාවට තවත් අපහසුතාවයක් නොවන විදිහට මේ ලේසි විදිහේ ස්ලිපර්ස් දෙකකුත් ඔයාලා අරන් යන්න. ඊට පස්සේ අනිවාර්යෙන් ඩොකියුමන්ට්ස් ෆයිල් එකේ තියෙන්න ඕන දේවල් ටික කියන්නම්. පෑනක් තියෙන්න ඕන. පෑනක් මේ අපිට වටපිටේ ඒ වෙලාවට හොයාගන්න බැහැ නම් පෑනක් අතේ තියෙන එක හොඳයි ඩොකියුමන්ටේෂන් කරන වෙලාවට. ඒ කියන්නේ ඔයාලා හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන වෙලාවට වගේ ඕන වෙනවා. ඊට පස්සේ බර්ත් සර්ටිෆිකේට් එකේ කොපි එකක්, ඊට පස්සේ අම්මගේ තාත්තගේ NIC කොපීස්, ඊට පස්සේ ඉන්ෂුරන්ස් කාඩ් එක මං කලින් කිව්වා වගේ, ඊට පස්සේ ඔයගොල්ලෝ ගමේ ක්ලිනික් එකේ රෙජිස්ටර් වෙලා හිටියා නම් ඒකේ කාඩ් එක, ඊට පස්සේ තව දෙයක් දැන් ඔයගොල්ලෝ ප්‍රයිවට් හොස්පිටල් වල නම් ක්ලිනික් ගියේ ඩොක්ටර් විසිට් කරේ ප්‍රයිවට් හොස්පිටල් වල නම් ඒ ගොඩක් ඩොක්ටර්ස්ලා ඔයාලව ඒ ඩොක්ටර් වර්ක් කරන රාජ්‍ය හොස්පිටල් එකෙත් රෙජිස්ටර් කරනවා. එතකොට ඒ වෙලාවේ ඒ හොස්පිටල් එකෙන් ඔයාලට දෙනවා කාඩ් එක. ඒ කාඩ් එකත් අනිවාර්යෙන් ඔයාලගේ ඩොකියුමන්ට් ලිස්ට් එකේ තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මොනවා හරි විශේෂ ලෙඩ රෝග තියෙනවා නම් ඒව ඔක්කොම රිපෝට්ස් තියෙන ඒ ෆයිල් ඒවත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒවා මිස් කරන්න එපා. ඒවා ඒ වෙලාවේ හොයන වෙලාවේ නැත්තම් ආපහු ගෙදර එන්න පුළුවන් තත්ත්වයක් නොතිබුණොත් ඒක ඇත්තටම මේ කරදරයි. ඒ නිසා අනිවාර්යයෙන්ම කලින්ම ලෑස්ති කරලා තියන්න ඕන දේවල් ඒවා. ඊට පස්සේ සමහර අය පොඩි නෝට්බුක් එකක් වගේ අරන් යනවා. මොකද බබාට ෆීඩ් කරපු වෙලාව, ආයි ෆීඩ් කරන්න තියෙන වෙලාව ඒවා මේ නෝට් ඩවුන් කරගන්න පොඩි නෝට්බුක් එකක්. සමහර අය ෆෝන් එකේම රෙකෝඩ් කරනවා. ඉතින් Tamanට කැමති ඔප්ෂන් එකකට යන්න පුළුවන්. ওই ටික තියෙනවා. ඊට පස්සේ අම්මගේ පැත්තෙන් බලමු තව මොන හරි මිස් වෙලා තියෙනවද කියලා. අම්මා අරන් යන්න ඕන දේවල්. ඊට පස්සේ තව දෙයක් තමයි වතුර බෝතල්. වතුර බෝතල හිස් වතුර බෝතලයක් අරන් යන්න අනිවාර්යයෙන්ම. Tamanට ඕන වෙන ප්‍රමාණය මේ ඕන වෙලාවට වතුර පුරව ගන්න පුළුවන් විදිහේ හිස් බෝතලයක් අරන් යන්න. හොස්පිටල් එක අනුව වෙනස් වෙනවා. ඒක ප්‍රයිවට් හොස්පිටල් වල නම් වතුර බෝතල් දෙනවා. ඒක ඔයගොල්ලෝ තෝරගන්න පැකේජස් අනුවත් එහෙමත් වෙනස් වෙනවා. හැබැයි ඔයාලා ගාව වතුර බෝතලයක් තියෙන්න ඕනේ. නිතරම වතුර බොන්න ඕනේ නිසා. ඔයගොල්ලෝ ඩෙලිවරි එකෙන් පස්සේ ඔයගලන්ට බ්ලීඩ් වෙනවා නිතරම. එතකොට ඒහා සමානව ඔයාලා වතුර බොන්නත් ඕනේ. ඉතින් ඒ නිසා වතුර බෝතලයක් අනිවාර්යයෙන්ම අරන් යන්න. ෆ්ලාස්ක් එකක් තියෙන්න ඕනේ. මේ දෙකම ඕනේ. ඊට පස්සේ ඉතින් මමාස් බෑග් වීඩියෝ එක මේ විදිහට ඉවර කරන්නම්. ආයම ටෝටල් හොස්පිටල් බෑග් චෙක්ලිස්ට් එක කම්පෙයාර් කරලා හොස්පිටල් බෑග් එක හදලා ඒක රෙඩි කරාට පස්සේ වෙනම වීඩියෝ එකක් ආපහු අරගෙන එන්නම්. ඉතින් ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපේ channel එක පැත්තේ ගිහිල්ලා channel එක subscribe කරන්න. එතකොට මේ වගේ තව අලුත් වීඩියෝස් ඔයගලන් ඉස්සරහට බලන්න පුළුවන් වෙයි. මොකද pregnancy journey එකේ අපි ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒවා මම ඔයගොල්ලොත් එක්ක share කරගන්නවා. ඒ වගේම අපි travel කරන ඒවත් වීඩියෝස් තියෙනවා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් ඒ පැත්තට ගිහලා subscribe කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් තව කට්ටියට විස්තර දැනගන්න share කරන්න. වීඩියෝ එකේ මොන හරි මම mention කරලා තියෙන දේවල් වල අඩුවක් තියෙනවා නම් comments දාන්න. තව කෙනෙක්ට දැනගන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් එන්නම්. bye.